කේමාර්ට් එකෙන් බඩු ටිකක් මම ඕඩර් කරා. මට shopping කරන්න යන්න බබාත් එක්ක වෙලා නැති නිසා. වෙලා නැති නිසා නෙවෙයි ඇත්තටම යත් එක්ක ගිහිල්ලා කරදරයි. බල මේ ඔස්ට්‍රේලියානු පෝස්ට් එකෙන් දැන් ආවේ. මේක නම් ඊයේ ආවේ. මේක ඊයේ ආවේ. මම මේක ඊයේ ඕපන් කරා. මට මේ එළියට ගත්තේ නෑ තාම. මේකත් ආවම ගන්නවා කියලා හිතුවා. බලමු. මේක අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මට මතකත් නෑ මේකේ මම මෙත් එකක් මොකද මම හිතන්නේ. අනේ වැකුම් එකක් ගෙදර තියෙනවා. ලොකු වැකුම් එකක් තියෙන්නේ. ඒක මේ මට ඕන පොඩි වැකුම් එකක් අර හෑන්ඩ් යූස් කරන්න පුළුවන් එකක්. ලොකු එකක් තමයි ගෙදර තියෙන්නේ. ඒක හැමතිස්සෙම අමාරුයි. අදද වයර් එක මේ ප්ලග් කරන්න අමාරුයි. ඉතින් මම මේ පොඩි එකක් ඕඩර් කරගත්තා. නිතරම ග්ලේක් දැන් ගෙදර කුලින් එක තියාගන්න ඕනේ. බබා හැමතැනම යන නිසා මේක ඉතින් ලේසි. මොනවාද කෝඩ් ලොක් එකක්. දන්නේ රිවිව්ස් හොඳයි. ඒකයි ගත්තේ මම මේක. ගොඩක් අය රිවිව්ස් තිබ්බා මේක හොඳයි කියලා. කලිනුත් තිබුණා මේ වගේ කෝඩ්ලස් වැකුම් එකක්. ඒක පිච්චුණා. පිච්චිලා ඊට පස්සේ රිටර්න් කරන්න ගියා. මේක කේමාර්ට් එකේ නෙවෙයි ඒක නම් අරන් තියෙන කොහෙන් හරි. ඒකේ මේ රිටර්න් කරන්න බැරි වුණා අපිට මේ බොක්ස් එක මම විසික් කරලා දාලා. ෆයිනල් එක කරා. ෆික්ස් කරගන්න ඕන. මේක ඉන්ස්ට්‍රක්ෂන් බුක් එකක් තියෙනවා. මේක අර මේ සෝෆා එකෙන්වත් කරන්න පුළුවන් මොකක් හරි එහෙම එකක් තිබ්බා. බලමු මට නම් මේක කරගන්න බෑ වගේ හස්බන්ඩ් ගහම එයාට කියලා කරගන්න. ඒක හරි පළවෙනි එක. බලමු අපි සෙකන්ඩ් බොක්ස් එක. මම මේක ඕපන් කරා. බබාට දැන් මේ පොටි ට්‍රේන් කරන්න ඕන නිසා මේ පොටි එකක් ගත්තා. මේක මොකද ස්ටීම් මොප් රිප්ලේස්මන්ට් පෑඩ් කියලා. මොකද මේක මගේ ගාව තියෙන ස්ටීම් මොප් එකක්.
ඒකේ පෑඩ්ස් ටික ගෙවිලා ඒක නිසා මම මේ එකක් ඕඩර් කරා. ඊට පස්සේ මේ අර කට්ලරි හෝල්ඩර් එකක්. මේ මම හිතුවේ නෑ මේක මෙච්චර ලොකුයි කියලා. ටිකක් ලොකු වෙන්නේ මන්දා සයිස් එක. ඊට පස්සේ මේ පොඩි වෝටර් බෝටල් එකක් ඕඩර් කරා මේක. ඒකේ මේක අර මේක නැද්ද මන්දර උඩ මේ ස්වීට් දෙකක් ගත්තා මම නිකන් ගෙදරට අඳන්න කියලා වින්ටර් පටන් ගන්න යන නිසා මේකෙන් දෙකක් ගත්තා නිකන් අර ඇඳුම උඩින් දාන්න පුළුවන් නේ ඒක නිසා ඊට පස්සේ මේක ගත්තා අර බාත්රූම් එකේ මේ බාත්රූම් එකේ බඩු තියන්න පුළුවන් ෂැම්පූ එක මේ පරණ වෙලා තියෙන එක මලකඩ කාලා. ඒක නිසා අලුත් එකක් ඔඩර් කරා. ඉතින් ඔය ටික තමයි ඔඩර් කරේ. මේ ටිකට මට ගියා $150 කීයත් නෑ ඊට අඩු. බයි. ආයි වීඩියෝ එකකින් එන්නම්.